ආයු බොහෝ වේවා. සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. හැමෝටම මතක ඇති පසුගිය වීඩියෝ එකේදී මම කිව්වා ඔය හිතේ තියෙන හිතට එන කෙලෙස් පොදිය එකින් එක පොතක ලියන්න කියලා. ඉතින් ඔයාලා එහෙම කරාද මගේ යාළුවෝ? සමහර අය හිතනවා ඇති මේ මොන පිස්සුවක්ද කියලා. ඇත්තටම පිස්සු හැදෙන්නේ අපි මේ හිත හරියට අඳුර නොගත්තොත් තමයි මගේ යාළුවනේ. කවුද දන්නේ? කවදා කොයි මොහොතේ කොහොම අපි මේ හුස්ම ටිකට සමුදේද කියලා. පනනම් තනාග පිනිබිඳු වැන්නේ කියලා කිව්වේ ඒකනේ. ඉතින් දැන්ම දැන්ම ඔය හිත ගැන අවබෝධ නොකළොත් ඔයාට වෙන්නේ මොකක්ද කියලා අපිට හිතා ගන්නවත් බැරි වේවි යාළුවනේ. මහා අසදෘශ දාන පවා දුන්න කෝසල මල්ලිකාව පවා සතර අපාගත වූවානේ. අපි ඒක අහලා තියෙනවනේ. ඉතින් අපි ගැන තව කුමන කතාද? ඇත්තටම කිව්වොත් අපිට කෙලෙස් මේ ඒවා කියලා කියන්න බෑ. ඒවා වෙලාවෙන් වෙලාව අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. නමුත් අපිට Tamanටම අවංක වෙලා යම්කිසි දල අදහසක් ගන්න පුළුවන්. පොඩි සටහනකට ගන්න පුළුවන් මේ කෙලෙස් අපිට එනවයි කියලා. රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතකට අනුව කෙලෙස් 1500ක් තියෙනවා කියනවා. මට දැනෙන විදිහට නම් මේකේ අනුකොටස් ගොඩක් තියෙන්න පුළුවන් යාළුවනේ. ඒ තරම්ම මේ හිත කෙලෙස් පොදි වලින් බර වෙලා තියෙන්නේ. හැබැයි ඒ එකින් එක ගැලවිලා මේ හිතේ තියෙන කුණු ටික සුද්ධ වෙලා යනකොට ඔයාට දැනේවි මම මේ මොන කුණු ගොඩකද හිටියේ කියලා. එතකොට ඔයාට දැනෙන සුවය, ඒ නිවීමේ සුවය වචනවලට නම් හරලවන්න බෑ යාළුවනේ. වචන පදවලට ඒක පෙරලන්න බෑ. ඒ තරම් නිවීමේ සුවයක් ඔයාට දැනේවි. අපේ මිනිස්සු නිවන් සුවය ලැබේවා කියලා මලගෙදර පෝස්ටර් වල ගහන්නේ නිවන තියෙන්නේ මැරුණට පස්සේ කියලා හිතන්. ඒ නිවන මේ ජීවත්ව සිටියේදී මත් වෙන්න දෙයක් මිස මැරුණාම ලැබෙන දෙයක් නම් නෙමෙයි මගේ යාළුවනේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඉතින් යාළුවනේ ඒ ගාථාවේ තේරුම මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඒකෙන් කියන්නේ මේ නිවන ගැන. තණ්හාවෙන් මිදුන තැන තමයි නිවන තියෙන්නේ. ඉතින් යාළුවනේ දවසට එක විනාඩි 10ක් ඔයා වෙනුවෙන් වැය කරන්න. ඔයාගේ කාමරයේද සාලයේද කොහේ හරි නිදහස් තැනකට යන්න. මොහොතකට සංසුන් වෙන්න. හොඳ ගැඹුරු හුස්මක් අරගන්න. ඔය හිත දිහා පොඩි වෙලාවක් බලාගෙන ඉන්න. හොඳින් බලන්න. තමන්ට අවංක වෙලා බලන්න. කොච්චර දේවල් ඔය හිතට හිතෙනවද කියලා. මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රිය දසත පතුරවන්න. මොන ආගමික ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගියත් හැමෝම දේශනා කරලා තියෙන පොදු ධර්මතාවයක් තමයි මෛත්‍රිය වැඩිම. ඉතින් මෛත්‍රී භාවනාව වඩන්න. සියලු ලෝක සියලුම සත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවන් සුවයටමපත් වෙත්වා කියලා අධිෂ්ඨාන කරන්න. ඉතින් මේ පළමු පියවර යාළුවනේ. මේක දිගටම පුරුදු කරන්න. තමන් මෛත්‍රී භාවනාව වඩන විට මෛත්‍රී කිරණ දසත පතුරවනවා. ඔයාගේ ඕරා එක පිරිසිදු වෙනවා.
එතකොට තමන්ගේ ජීවිතයේ එක අංගයක් කරගන්න මෛත්‍රී භාවනාව කරන එක. එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි. දෙවි පිහිටයි.